ආයිබෝවන් MR කුකින් කුමාරී YouTube channel එකට මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ රස මාළු මිරිස් පිරවුම් කරියක්. අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. ඒකට ගොඩක් අය ගන්න උඹලකඩ. අපිට උඹලකඩ මේ වෙලාවේ නැහැ. ඒ නිසා අපි ගන්න මාළු තම්බලා තමයි ගන්නේ. අපි දැන් මාළු ටික තම්බ ගන්න ඕනේ. ලුණුයි කහයි දාලා වතුර ටිකක් මේ විදිහට දාගන්නවා. දාගෙන ඉවරලා මාළු ටික අපි හොඳට තම්බ ගමු. දැන් මම ඒක තැම්බෙන්න ලිපේ තිබ්බා. දැන් මේ තියෙන්නේ මං තම්බගත්තු මාළු ටික. මං ඒක හොඳට පොඩි කරගත්තා. ඒකේ කටු තියෙන පොඩි කටු පවා තියෙන ඒ ඔක්කොම අයින් කරලා පොඩි කරගත්තා. ඔයාලත් මේ විදිහට පොඩි කරගන්න මාළු වලින් හදනවා නම්. දැන් මගේ පිරවුමට අවශ්‍ය බඩු ටික තමයි මේ තියෙන්නේ. පොඩිවට ඔක්කොම කපාගෙන තියෙන ලුණු, කරපිංචා, රාම්පේ, සුදු ලුණු, අම මිරිස්. අපි දැන් ඒකට අවශ්‍ය 3-5 බඩු මොනවද බලමු. කෑලි මිරිස්, ගම්මිරිස්, කහ කුඩු, ලුණු, මේ තියෙන්නේ අබ. දැන් අපි මේකේ මිශ්‍රණය හදාගන්නයි හදන්නේ. අපි තාච්චියකට මේ වගේ තෙල් ටිකක් දාලා ඒක රත් වෙන්න තියාගමු. දැන් මේක රත් වෙලා තියෙන්නේ. දැන් මම මේකට මගේ අබ ටික එකතු කරනවා. දැන් මගේ අබ ටික හොඳින් පිපුරුවා. මම දැන් මේකට මගේ සුදු ලුණු ටික එකතු කරනවා. දැන් සුදු ලුණු ටිකත් බැදීගෙන එන්නේ හරිම සුවඳයි. දැන් මම මේකට හිණියට කපාගත්ත ලුණු ටික එකතු කරනවා. ඒ වගේම කරපිංචා රම්පේ ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ මේ වගේ. දැන් මේකට මම වගේ හිණියට කපාගත්ත අම්මිරිස් ටිකත් එකතු කරා. දැන් මේ විදිහට කලවම් කරලා ඒක චුට්ටක් බෙදෙන්න දෙන්න ඕනේ. දැන් මේක හොඳින් බෙදලා තියෙන්නේ. දැන් මම මේකට අවශ්‍ය 3-5 බඩු එකතු කරනවා. කෑලි මිරිස් ටිකයි, කහ කුඩු ටිකයි, ලුණු ටිකයි දාලා මම මේක දැන් හොඳින් කලවම් කරගන්නවා. දැන් මේ මං ගම්මිරිස් ටික දැන් මේක හරිම සුවඳක් එනවා. දැන් මේක ටිකක් බැදෙන්න දීලා අපි මේ විදිහට බැදෙන්න දෙමු. දැන් මේ වෙලාවේ මම මගේ පොඩිවට කුඩු කරගත්තු මාළු ටික එකට එකතු කරගන්නවා. දැන් මේක මම මේ විදිහට හොඳින් කලවම් කරලා ඒක බෙදෙන්න තියෙනවා ටිකක්. ඔයාලා උඹලකට ගන්නවා නම් මේ වගේ මෙච්චර වෙලාවක් තියන්න ඕනේ නෑ ඒක. දැන් ඒක බැදලා ඉවර වෙගෙන එනකොට මම මගේ මාළු මිරිස් ටික මේ විදිහට පලාගෙන ඇට ඉවත් කරගන්න යන්නේ. මේ විදිහට චුට්ටක් අපි ඒක ඉරි ගහ ගන්න ඕනේ. ගොඩක් පලා ගන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම පිරවුම දැම්මහම ඒක කරිය හදනකොට එළියට එන්න බලනවා. ඒ හින්දා වෙන වෙන්න නැති වෙන්න නිකන් සාමාන්‍යයෙන් අපි මේවා කරගන්න ඕනේ. දැන් ඒකලා මේ විදිහට මම ගෑරපුවක් ආදාරයෙන් ඒකේ ඇට ටික ඉවත් කරගන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ මාළු මිරිස් වල ඇට ගොඩක් තිබ්බට මෙහි අපි ඉන්න රටේ මාළු මිරිස් වල සාමාන්‍යයෙන් ඇට ගොඩක් නැහැ, චුට්ටයි තියෙන. අර මදේ වුණත් ගොඩක් නැහැ. ඒ හින්දා මේ මාළු මිරිස් කඩලට හොඳට අපිට පිරවුම දාන්න පුළුවන්. බලන්නකෝ. ඒකේ ඇත්තටම අර ලංකාවේ එකේ තරම් අර ඇට ගොඩක් නැහනේ. ඔයාලට පේනව නේද? පොඩි චූටි ප්‍රමාණයක් තියෙන්නේ. අර එච්චරයි තියෙන්නේ. අපි ගන්නකොට ගන්නත් ඕනේ මාළු මිරිස් ටිකක් අර හොඳට පිරිච්ච ලොකු කරල් බලලා.
මේ මං අරන් තියනවා වගේ ලොකු කරල් බලලා ගන්න. මොකද අර චූටියව ගත්තොත් එහෙම අපිට පිරවුම දාගන්න ඉඩ ප්‍රමාණය මදි. මේවට අපිට හොඳින් දාගන්න පුළුවන්. මේ විදිහට මං කරල් ඔක්කොගෙම ඇට ඉවත් කරගෙන ඔක්කොම මේ විදිහට සකස් කරගෙන තියෙනවා. වලට පේනවනේ ඔයාලත් මේ විදිහට ඒ ටික සකස් කරගන්න. දැන් මං හදන්නේ මගේ මිශ්‍රණය ඒකට පුරවන්නයි. මේ විදිහට අපි හිමින් සැරේ කියන්නේ ගොඩාක්ම මේවා කරන්නේ නැහැ. එහෙම වුණොත් අර මාළු මිරිස් කරලා කැඩිලා යන්න බලනවා. ඒ හින්දා හරිම අවධානයෙන් කරන්න ඕන වැඩක් මේක. ඔයාලට පේනව නේද මගේ දැන් ඒක දැන් මං පිරෙව්වට පස්සේ මහා ලොකුවට අර කැඩෙන්න බලන්නේ නැහනේ. අන්න ඒ විදිහට ඔයාලත් මාළු මිරිස් ඔක්කොටම පුරව ගන්න. දැන් මේ මං කරල් 6යි ගත්තේ. ඒ 6ටම මේ පුරවගෙන තියෙනවා. දැන් මගේ කරිය හදන්න අවශ්‍ය 3-5 බඩු ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ ටෙම්පරාදුව හදාගන්න ඒවා ටික. දැන් මේ තියෙන්නේ මං කරියට අවශ්‍ය පොල් කිරි ටික. දැන් මං තාච්චියක් එපේ තියලා ඒකට තෙල් මහ ගොඩක් දාන්නේ නැහැ, චූටි ප්‍රමාණයයි දාන්නේ. දැන් ඒකට සුදු ලුණු ටික මං බෙදෙන්න දැම්මා. ඊට පස්සේ මං ඒකට මගේ ලුණු ටික දාගන්නවා මේ විදිහට. ඒ දෙක චුට්ටක් රන්වන් පාට වේගෙන එනකොට මම ඒකට දාගත්ත මගේ රම්පේ කරපිංචා ටික. මේ ටික තෙල්ට දාගන්න. එතකොට හරිම සුවඳයි කරිය. මේ ටික මම මේව හොඳින් බෙදෙන්න දෙනවා. දැන් මේ වෙලාවේ මම ඒකට එකතු කරනවා මගේ 3-5 කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි. ඒකත් චුට්ටක් මම බෙදෙන්න තියලා මගේ උළු හාලට ටික දාගත්තා. දැන් රන්වන් පාට වගේ ගොඩක් වෙන්නේ නැහැ. රන්වන් පාට වේගෙන එනකොට මම මගේ මිරිකගත්තු උක්කු පොල් කිරි ටික දාගන්නවා. අපි මේකට දිය කිරි ගන්නෑ, උක්කු පොල් කිරි විතරයි ගන්න. මොකද අපි ගොඩාක් හොදි තියන්නේ නැහැනේ මේක අර හිඳෙන්න වගේනේ හදන්නේ. දැන් තමයි මම කහ කුඩු ටික දාගත්තේ. දැන් මේක මල් ලුණු ටිකක් දාගත්තා. දැන් මේකේ හොද්ද චුට්ටක් පැහෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අර ලුණු කරපිංචා රම්පේ ටික මේ පැහෙනකන් විතරක් හොද්ද තියාගන්න ඕනේ. ඒ මං එකතු කරේ මගේ අමු මිරිස් ටික මං ඒ ටික අවසානට දාගත්තේ. දැන් මගේ හොද්ද වලට පේන නටනවා. දැන් මම මේකට මගේ අර පුරෝපු මාළු මිරිස් ටික පරිස්සමින් ඔහොම අවුර ගන්න ඕනේ. බේකින් කොහොම තියාගන්න ඕනේ. කියන්නේ ඔක්කොම එකපාර දැම්මොත් අපේ අර ඇතුලේ තියෙන පිරවුම එළියට එන්න බලනවා. එහෙනම් මං හිමින් සැරේ පරිස්සමින් ඒ ටික මේම තියාගත්තා. මගේ මාළු මිරිස් කරල් ටිකක් දිග වැඩි නිසා මගේ තාච්චියේ ඉඩත් මදි. පේනව නේද ඔයාලට? කියන්නේ මම පොඩි කරල් බැලුවා හොයන්න ඒ උනාට නෑ. එහෙනම් මම ලොකු ලොකු කරල් ගෙනාවේ. ඒක ඉඩ මදි ඉතින්. ඔයාලා ඉතින් එකම ප්‍රමාණයේ කරල් ගන්නවද? දැන් මගේ මාළු මිරිස් කරිය පේනවද දැන් හොඳටම මාළු මිරිස් ටික තැම්බිලා තියෙන්නේ. අපි මාළු මිරිස් වගේ දේවල් ගොඩාක් තම්බන්නේ නැහනේ. ඒ හින්දා ලාවට බාගෙට තැම්බුනහම ඇති. මම ඇත්තටම විනාඩි 10ක් වගේ තමයි මගේ මාළු මිරිස් එක තැම්බුවේ. ඔයාලට පේනවනේ දැන් මගේ කරිය ඉදිලා තියෙන්නේ. දැන් මම දැන් මේක බා ගන්නවා ලිපෙන්. මේ තියෙන්නේ මම උයාගත්ත මාළු මිරිස් කරිය. ලස්සනට තියෙනවා වගේම රසයි. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමු ගන්නවා.